මම සුරාබදු අධිකාරී පීඑන් හේමන්ත විශේෂ මෙහෙයුමකගේ කොළඹ. මෙතන තියෙන්නේ අපි කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුමකගේ විසින් අත්අඩංගුවට ගත් නියමිත බදුන ගෙවූ සිගරට් තියෙන මෙතන 21,70,000ක්. ඒ කියන්නේ සාමාන්‍ය කෝටි 35ක වගේ වටිනාකමක් තියෙන දුම්වැටි තමයි තියෙන්නේ. මේ එක දුම්වැටියක් රට තුලට ආවොත් ඒකෙන් රජයට අහිමි වෙන බද්ද රුපියල් 108ක් වෙනවා. ඒ වගේ ලොකු විශාල තොගයක් තියෙන අපිට අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව දඬුවම් නියම කිරීමෙන් පසුව මෙම තොගය අපි දැන් මේ කෙරවල පිටියේ මේ කුණු ප්‍රතිචක්‍රීය කරන ස්ථානයට ගෙනහැල්ලා අපි ඒක විනාශ කරනවා. මේ දෙසැම්බර් මාසේ අපි අත්අඩංගුවට ගත්තේ. ඔව් මේ මම හිතන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මෑත ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම සිගරට් තොගය තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මේ සිගරට්ස් ඇවිල්ලා ලංකාවේ මේ පරිභෝජනය කරන්න දෙන්න බෑ. මෙහි ඒකට නියමිත ආයතනයක් තියෙනවා. ඒ ආයතනය නියමිත බදු ගෙවලා ඒ සිගරට්ස් ලංකාවේ බෙදා හරිනවා. ඊට අමතරව එනේ බදු නැති නිසා අපි මේ සිගරට්ස් අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න. ඉතාලම සුලභයි මේ දවස්වල මේ සිගරට් ලංකාවට එන එක. මේවා එනවා බොහෝ විට බෝට්ටු වල එනවා. ඒ වගේම කන්ටේනර් රස්සේ හංගලා එනවා. ඒ වගේ විවිධ ක්‍රම වලට ලංකාවට එනවා. මේක ලොකු ව්‍යාපාරයක් වෙලා තියෙන ලංකාවේ. මොකෝ සිගරට් එකක බද්ද රුපියල් 160 සිගරට් එකක රුපියල් 160ක බද්දක් තියෙනවා. එතකොට බදු නෙගවාගෙන ආවම මේ සිගරට් එකේ රුපියල් 160න් 60ක් තමයි යට වියදම් වෙලා තියෙන්නේ. 160ක්ම බද්ද ඒක අහිමි වෙනවා. ඒ ලොකු අයුතු ලාභයක් ලබනවා ඒකෙන් ඒ ගැන ව්‍යාපාරිකයෝ. අපිට මේකේ නම් බදු ආදායම කියන්න පුළුවන් කෝටි 35ක් වගේ බදු ආදායම අහිමි වෙලා තියෙනවා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුමකගේ මගින් අත්අඩංගුවට ගත් ප්‍රමාණය සිගරට් 21,70,000යි. ඊට අමතරව කුරුණෑගල සුරාබදු ස්ථානයෙන් ලක්ෂ 4ක් අත්අඩංගුවට අරන් තියෙනවා. එම සිගරටුත් මේ අවස්ථාවේදීම විනාශ කරනවා. එයිනුත් ඒ විදිහටම බදු හානියක් සිදු වෙනවා. අදින් බොයිලර් උඩ දාන්න එහා පැත්තේ. ඔව්. ඒක බලන්න බෑ. ඒක මේකේ දවසේ උත්පාදනය 40යි. හරි ජවලද? මේ පිටියට ගහන්න පිටියට.
නිකන් හරි හරි. හරි